friends, කොහොමද අදටම අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද Minecraft වලට resource pack add කරන්න කියලා. එහෙනම් අපි වැඩි කතාවට යමු වීඩියෝ එකට. ඔයාලා කරන්න ඕනේ resource pack එක download කරගන්න එක. ඉතින් ඔයාලා කැමති resource pack එකක් ඔයාලගේ browser එකට ගිහලා ඔයාලට download කරගන්න පුළුවන්. මේ විදිහට මම මේ වගේ resource pack එකක් search කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා මේක මෙතනින් ආවා. අපි ඒක සර්ච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Modrint එක සහ Cursor කියලා දෙයක් තියෙනවා. තව එක වෙබ්සයිට් උත් තියෙනවා ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මෙතනින් මම රෙකමන්ඩ් කරන්නේ Modrint එක කියලා. නැත්නම් Cursor එක මේ දෙක තමයි හොඳ. ඉතින් මම Modrint එකෙන් මේක ඩවුන්ලෝඩ් කරන්න මේ link එක ක්ලික් කරලා. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. එතන ඔයාලා මෙන්න මේ download කියන එක දෙන්න ඕනේ. ඒක දුන්නට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් select game version කියලා. ඒක ඔයාලා play කරන version එක දෙන්න ඕනේ. මම මේ විදිහට ඒකේ version එක දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන download කියන එක එකපාරක් click කරන්න ඕනේ. ඒකට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඔයාලගේ resource pack එක download වුණා. දැන් අපිට කරන්න තියෙන්නේ අපේ file explorer එක open කරගන්න එක. ඊට පස්සේ මේකත් මේ විදිහට minimize කරගෙන මේ Minecraft එක open කරගන්න ඕනේ. open කරගෙන ඔයාලට මෙන්න මේ විදිහට දැන් මෙතන මේ විදිහට file explorer එක open කරගන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඊට පස්සේ ඔයාලා මේ විදිහට resource packs කියන එකට යන්න ඕනේ මේ Minecraft එකේ තියෙන. ඊට පස්සේ අපි file explorer එක මේ විදිහට open කරගෙන අපි download කරපු resource pack එක මේකට drag and drop කරන් අපිට දාන්න පුළුවන්. මේ තියෙන මම download කරගත්ත resource pack එක අපිට දැන් මේක මේ විදිහට drag and drop කරගෙන මේ විදිහට දාන්න පුළුවන්. ඉතින් මෙහෙම දැම්මට පස්සේ ඔයාලට මේ වගේ එකක් අහන්න පුළුවන් do you want to add following packs to Minecraft කියලා. ඉතින් ඔයා ඒකට yes දෙන්න ඕනේ. yes දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි download කරපු resource pack එක මේ විදිහට තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේක මේ selected කියන එකට දාගන්නවා. ඊට පස්සේ done දෙන්න ඕනේ. දැන් අපේ resource pack එක add වෙලා තියෙනවා. අපි world එකට ගිහින් බලමු ඒක හරියට වැඩ කරනවද කියලා. හරි. ඊට පස්සේ මේ විදිහට ඔයාලට world එකට log වුණාට පස්සේ බලා ගන්න පුළුවන් අර ඇවිල්ලා තියෙනවා පොඩ්ඩක් නිදාගන්න. ඉතින් හරි. ඔයාලට දැන් මේ resource pack එක add වෙලාද කියලා බලා ගන්න කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට අපි fancy crops කියන resource pack එක තමයි දැම්මේ. ඒක දැම්මහම අපේ crops හොඳට පේන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා normal Minecraft එකට ආලා ගොඩාක් හොඳට මේ crops පේනවා. අපි දැන් මේ resource pack එක off කරලා බලමු අපිට කොහොමද මේක පේන්නේ කියලා. ඒකට අපිට escape menu එකට ගිහලා options වලට ගිහලා දැන් මේ video settings කියන එකට ගිහලා resource packs කියන එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට fancy crops කියන එක අපි අයින් කරගන්න ඕනේ. එතකොට මේ available කියන එකට තමයි යන්නේ. ඔයාලට මේක click කරන්න පුළුවන්. click කරාට පස්සේ මේක මෙතනට එනවා. ඊට පස්සේ අපිට done දුන්නාට පස්සේ මේ resource pack එක මෙතනින් අයින් වෙනවා. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් කොහොමද resource pack එක දැම්මම තියෙන්නේ නැත්තේ කියලා. ඉතින් අපි බලමු කොහොමද ඒක තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා අපි resource pack එක නැතුව මේවා ලස්සනට පේන්නේ නැහැ. අපි දැන් ආයේ මේ resource pack එක දාලා බැලුවොත් ඔයාලට පුළුවන් මේක ලස්සනට බලා ගන්න. එතකොට ඔයාලට මේ විදිහට අපේ crops එකම ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වගේ තවත් ගොඩක් resource packs තියෙනවා. ඉතින් එතකොට ඔයාලට තව ඕන තරම් resource packs මේ විදිහට download කරගෙන Minecraft එකට add කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේ ක්‍රමේ දානවා නම් ඔයාලට T-Launch එකෙන් play කරන්න ඕනේ. ඉතින් ගොඩක් අය T-Launch එකෙන් play කරන්න කියලා මම දන්නවා. original Minecraft play කරන අයට ඔයා original Minecraft play කරනවා නම් ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ නැහැ. මම දන්නවා ඒක. එහෙනම් ඉතින් අද මම ඔයාලට කියලා දුන්නේ කොහොමද Minecraft වල resource pack එකක් දාන්නේ කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් මොනවා හරි ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා මට motivation එකක් විදියට like එකකුත් දාන්න.
ඔයගොල්ලෝ තාම අපේ channel එකත් එකතු වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන subscribe button එක ඔබ. එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම